Hi guys. ගොඩක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි මේ මාලදිවයිනට සාමාන්‍යයෙන් දවස් දෙකකට වගේ ඇවිල්ලා යන්න පුළුවන්ද කියලා. දැන් ගොඩක් අපි අර මේ කට්ටියට පැකේජස් එහෙම හදනවනේ ඒ හින්දා. ඉතින් එතකොට අර ප්‍රශ්නයක් තියෙන්නේ ගොඩක් කට්ටිය මේ මාලදිවයින මේට එන්න මේව කරාට අර ලොකු අයිඩියා එකක් නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ටිකට් වලට වියදම් කරොත් එහෙම ලක්ෂ දෙකමාරක් වගේ ගාණක් දෙන්නෙකුට ටිකට් වලට අනිවාර්යෙන් වියදම් වෙනවා මෝල්ඩිව්ස් වලට අවිල යන්න. එතකොට වෙන මොකුත් නැහැ බුකින් ටික හරියට දාලා ඒවා තියෙනකොට එන්න පුළුවන් ඕන කෙනෙකුට මාලදිවයිනට. ඉතින් ආව වගේම තමයි දැන් අපි හිතමු රිසෝට් එකකට නයිට් දෙකකට ආවයි කියලා. නයිට් දෙකකට වගේ රිසෝට් එකකට ආවොත් එහෙම අනිවාර්යෙන්ම ඕල් ඉන්ක්ලූසිව් දා ගන්න ඕනේ. නැත්නම් අර මම කලිනුත් වීඩියෝ වල කියලා තියෙනවා. එහෙම නොවුනොත් ඒ වගේ ඩබල් ගෙවලා යන්න වෙනවා යනකොට. මොකද ඒ දූපත් වල තියෙන්නේ අදාළ වෙන මේ රිසෝට් එකට අදාළ වෙන ෂොප්ස් අනම්මනම් විතරයි. එතකොට ඒ ඔක්කොම මේ ගණන් වලින් වැඩි. ඉතින් එහෙම වෙනකොට හොඳම දේ තමයි සාමාන්‍යයෙන් හනිමුන් එකට වගේ කපල් එකක් එනවා නම් ළඟම තියෙන මේ ලෝකල් අයිලන්ඩ් එකකට දවස් දෙකක් විතර දාගෙන ඉවරලා ඔක්කොම මේ ඒකේ තියෙන ඔක්කොම ෆන්ක්ෂන්ස් ඉන්ක්ලූඩ් කරගෙන ලස්සන පැකේජ් එකක් හදාගන්න පුළුවන්. ඔය මේ බීච් එකේ ඩිනර් එකක් ඒ වගේ දේවල් arrange කරගෙන ඊට පස්සේ අන්තිම දවස එක රිසෝට් එකක් එක රයකට බුක් කරගෙන ඒකේ full experience එක ගන්න පුළුවන් full board. එතකොට අර Tamante වියදම් වෙන ගාන ගොඩක් අඩුයි. එතකොට මේ value එකක් තියෙනවා. ඉතින් අපේ වගේ රටවල් වල කට්ටියට ගොඩක් අර වෙන රටවල් වල වගේ වියදම් කරන්න බෑනේ. සාමාන්‍යයෙන් මෝල්ඩිව්ස් වල හරියට අවිල්ලි වල මාලදිවයිනේ දවස් 2-3ක් ඉඳලා යනවායි කියන්නේ. හොඳට සාමාන්‍ය විදියට එන්ජොයි කරන්න නම් අනිවාර්යයෙන් ලක්ෂ 10ක් 12ක්වත් වැඩිපුර යනවා. ඉතින් මේ වගේ පොඩි ගානකට කරගන්න පුළුවන් හොඳම දේ තමයි මේ වගේ දවස් 3කට 4කට ඒ විදියට ප්ලෑන් කරලා ඇවිල්ලා යන එක. එහෙනම් කට්ටියටම ජය වේවා.